රේඛාවක් අඳින්නම ඕනේ නිකන් මාක් කරගන්න. මෙතන කෙලවරයි මෙතන කෙලවරයි. අතන හරි මැද. ඔයාලට මෙහෙම ටේප් එක තිබ්බහම හොයා ගන්නත් පුළුවන්. අන්න එහෙම ටේප් එක තියාගත්තාම දෙකට නමන්න. දෙකට නමන මැද මාක් කරගන්න. ඊට පස්සේ එතනින් අඟලක් පල්ලෙහාට ලකුණු කරනවා. දැන් අපි එතනින් ඉඳන් තමයි මෙතෙන්ට හැඩය ඇඳගන්නේ. මේ හරියට. හරි. ඊට පස්සේ අපි අර වැඩි කොටස කපලා අයින් කරනවා.